guys, welcome back to my YouTube channel. ඉතින් මං අද අරන් ආවේ ඩෙස්මේ කවර් එකක්. මේ බලන්න දැන් මගේ මේසේ හැඩි වෙලා තියෙන විදිහ. දැන් ඉතින් මම මේක අස් කරගන්නයි යන්නේ. එහෙනම් අපි බලමු මම මගේ මේසේ අස් කරගන්න විදිහ. ඉතින් මේ වීඩියෝ එක කරන අතරමඟදී මගේ අතින් චූටි වැරදි වෙන්න පුළුවන්. ඒවට මට සමා වෙන්න. ඉතින් මම මේ පළවෙනියටම ගෙන ඩෙස්මේ කවර් එක නිසා වෙන්න ඇති කියලා මං හිතනවා. මේ බලන්න. දැන් ඉතින් අපි පොත් ටික ඔක්කොම අරන් තියාගෙන ඉමු. ඒ කියන්නේ මේ මේසෙ උඩ තියෙන ඔක්කොම ටික මේ වෙන තැනකින් තියලා ටේබල් ක්ලෝත් එක මේ පිහදාලා අපි හරියට අස් කරගමු. ඉතින් ඔන්න මම ටේබල් ක්ලෝත් එක පිහදගත්තා. කොම් බඩු ටික අනිත් පැත්තට දාලා එම්මන්ට එක පිහදගත්තා. ඉතින් දැන් මේ තියෙන්නේ මම හදාගත්ත ඒ කියන්නේ මම කේක් පෙට්ටියකින් හදාගත්ත මේ පොත් දාන එක. මේකත් ඒ වගේ එකක්. ඉතින් මේව දැන් ඔක්කොම පරණ වෙලා ඉතින් මම 2026ට මේ ඔක්කොම අලුත් කරනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කැන්ඩල් එකක්. ඉතින් ඒකට මම මේ මේසෙට ඇඩ් කරලා තියෙන ගොඩක්ම ගෙදරදී හදාගත්ත ඒවා තමයි මේ මගේ මේසෙ ලස්සන කරන්න අරගෙන තියෙන්නේ. ඉතින් මේකත් මම අතින් හදාගත්ත එකක්. මෙන්න මේ විදිහට තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඒකත් හදාගත්තේ කාඩ්බෝඩ් වලින්. ඉතින් ඕගොල්ලන්ට YouTube එකෙන් බලලා ඒ වගේ ඉතින් නැතුවම වැඩි දෙයක් තමයි මට මෙන්න මේක. මට මේකේ තමයි අනිවාර්යෙන් පෑන් පැන්සල් ඔක්කොම දාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ ඒ වගේ පෑන්. ඒ ඔක්කොම දැන් මේකට දාගමු. නැත්තම් මගේ පොත් මේසෙන් වල්ලනවා. ඉතින් මම අවශ්‍ය වෙලාවට මට ඕන පෑන් ටික මම දාගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත පොතක්. ඉතින් මේ බලන්න මේකට ගිනි පෙට්ටියක් මං ඉතින් ටිෂු පේපර්ස් දාලා ඒක හයිලයිට් වලින් මේව කරලා ලස්සනට හදාගත්තා. ඒකට ඒ කියන්නේ කොළ ටිකක් ඇඩ් කරලා මම ලස්සන කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ පොත් කීපයක්. මේ ෂෝට් නෝට් පොත ඉතිහාසය වගේ ඒවා තියෙනවා. මේ තියෙන්නේ අපේ නංගිගේ ඉතින් to do list හදාගෙන තියෙනවා. කියන්නේ මේ තියෙන්නේ මට යාළුවෙක්ගේ බර්ත්ඩේ එකකින් හම්බුන පොතක්. ටිකක් දැන් අපි තියාගමු. ඉතින් මගේ ගොඩක් බඩු තියෙන්නේ හා කාමරේ. මම මේ කාමරේට ආවා. මාට කාමරේ වෙනස් කරන්න හිතුනේ. ඒක නිසා මම මේ කාමරේට ආවා. ඉතින් අපිට නැතුවම බැරි දෙයක් තමයි වෝටර් බෝටල් එක කියලා කියන්නේ. මෙන්න මේක අනිවාර්යෙන් ඕනේ. ඉතින් එහෙනම් මම මේක පුරවගෙන එන්නම්. තමයි වතුර බෝතලේ පුරවන් ආවා. මම නම් ගොඩක් ආස විනිවිද පේන බෝතල් වලට. ඉතින් ඔයාලත් ඒ වගේ බෝතලයක් භාවිත කරන්න. ඉතින් මේ තමයි මගේ highlights දාන එක. මේකේ තමයි එක ස්ටිකර්ස් අනම්මනම් ඒවා තියෙන්නේ. දැන් ඉතින් මේ තියෙන්නේ මගේ ලැප් එක. ඉතින් මම බලන්නේ මේ ඉතින් මම අස් කළේ ඉවරයි. මේ තියෙන්නේ මගේ වැඩ තියෙන පොත් ටික. ඊට පස්සේ මේ තියෙන්නේ මම අස් කරාට පස්සේ තියෙන විදිහ. මේ තියෙන්නේ මේ ටිකෙත් මට වැඩ තියෙනවා. ඒ ටික පස්සේ කරනවා. ඔන්න ඉතින් මේ තමයි මං කුණු දාන ටික. ඔයාලටත් ඒක ළඟින්ම තියාගන්න පුළුවන්. මම තමයි මං අස් කරාට පස්සේ මට මේ වගේ ලොකු ඉඩ ප්‍රමාණයක් ඕන. ඒ කියන්නේ වැඩ කරන්න. ඔයාලටත් එහෙම වෙන්නේ නැති. ඉතින් එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. මගේ vlog එක බලපු ඔයාලා සියලු දෙනාටම ගොඩක්ම ස්තුතියි. බයි.